ඕවා තියෙන්නේ ඇඟේ පතේ ගා ගන්න නෙමෙයි. අන්තිමට හොඳට තියෙන ඇස් දෙකක් නරක් කරගන්න වැඩක් ඕක. අනේ මන්ද මගේ ඇසුත් නරක් වෙලාද කියලා. අම්මේ ඔය දොරත් වහගෙන යන්න. අනේ මන් දන්නේ මේ කාමරේ නම් කොච්චර රස් කළත් ගඳයි. මෝ මම බය හිටියේ අම්මේ ගොපුලෝ දකී කියලා. බය වෙන්න දෙයක් නෑනේ. ඇහි අඳුනගා ගත්තේ නැත්තම් කාටවත් ගොපුලෝ පේන්නේ නෑ. ඔව් මටත් පස්සේ තමයි තේරුනේ. මොකද මේ ඇස්සල පේන් ගාගෙන? අපි මේ චිත්‍රයක් ඇඳන් හිටියේ. ඉතින් ඇස්සලින්දවා චිත්‍රයන්දේ? ඔය ඉතින් අලුත්ම සර්වියට් එකෙත් සායන් ගෑවා. මුලියක් නැද්ද මන් දන්නේ මේ ළමයාට. හරි දැන් ඉතින් දෙන්න එක වාඩි වෙලා කෑම කන්න. පස්සේ බැරිය ඌව හොදගන්න. සුරම් පුතා වාඩි වෙන්න. අපේ ගෙදර නම් ඉතින් ගමේ කෑම වගේ නෑ. සුරම් පුතාට මේවා හරියයිද වන්ද? මේවා හොඳයි. අද උදේ සුරන්ගේ තාත්තට ටෙලිෆෝන් කළා. තාත්තේ මං හෙට ෆන් වර්ල්ඩ් යන්නද සුරන් එක්ක? මාත් යනවා. ඔයා ඉන්න. ඇයි මොකෝ? මයි සුරන් වෙන යන්න ඇදුවේ. ඉතින් අක්කා ගියා මොකද වෙන්නේ? ආවට කමක් නැහැ. හැබැයි මට බෑ මේව පරිස්සම් කරන්න. මාව කාගෙන් පරිස්සම් කරන්නද? යන්න කලින්ම දෙන්නගේ රණ්ඩුව. මොකද මේ පොඩි ළමයි වගේ. කන්න කෑ ගහන්න නැතුව. මං කියලා තියෙනවනේ කෑම කන වෙලාවට රණ්ඩු බෑ කියලා.